ආයිබෝවන් ඔයා මේක තුලා තියෙන්නේ උද්දාන්තටෙන් YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද අපි කතා කරන්නේ කොහොමද Windows වල password එක වෙනස් කරන්න කියලා. Windows 11 එකේ password එක වෙනස් කරන විදිහ තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. හැබැයි Windows 10 පාවිච්චි කරා, Windows 8 පාවිච්චි කරා, Windows 7 පාවිච්චි කරා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. මේ තියන්නේ මගේ කම්පියුටර් එක ඔයාලට පේනවා ඇති. මේ වෙනකොට මගේ කම්පියුටර් එකට පාස්වර්ඩ් එකක් දාලා නැහැ. අපි නිකම්ම සිකින් බටන් එක ක්ලික් කරලා මගේ මැෂින් එක ඇතුළට යන්න හැකියාව තියෙනවා. මේ වෙනකොට පාස්වර්ඩ් එකක් දාලා නැහැ. ඔයත් මේ වෙනකොට පාස්වර්ඩ් එක නැතුව තමයි කම්පියුටර් එක යූස් කරනවා ඇත්තේ. මේ විදිහට පාස්වර්ඩ් එක නැතුව කම්පියුටර් එක යූස් කරද්දී ඕනම කෙනෙකුට ඔයාගේ කම්පියුටර් එක ඔන් කරලා ඔයාගේ පර්සනල් ෆයිල්ස් නැත්නම් ෆොටෝස් බලන්න හැකියාව තියෙනවා. මේ වුණත් පාස්වර්ඩ් එකක් දාලා තියෙනවා නම් ඔයාගේ පුද්ගලික දේවල් ආරක්ෂා කරගන්න පුළුවන්. අපි බලමු පාස්වර්ඩ් එක නැති කෙනෙක් නම් පාස්වර්ඩ් එක දාගන්න සහ පාස්වර්ඩ් එක තියෙන කෙනෙක් නම් ඒ පාස්වර්ඩ් එක වෙනස් කරගන්න කියලා. බලා ගන්න පුළුවන්. මෙතන සර්ච් බාර් එකක් තියෙනවා. මෙන්න මේ විදිහට ඔයාලා මෙතන ටයිප් කරගන්න. ඔයාලා මෙතන change password කියලා ටයිප් කරගන්න. ඊට පස්සේ මෙතනින් යතුරු කායිකන්න ක්ලික් කරගන්න. මේ විදිහට setting app එකට එකේ sign optimizer ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා password කියලා. ඉතින් මේ වෙනකොට මගේ කම්පියුටර් එකේ කිසිම password එකක් දාලා නැහැ. කම්පියුටර් එකේ password එකක් නැත්නම් මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්. අපි මේ password කියන option එක ක්ලික් කරලා අලුත් password එකක් දාගන්න පුළුවන්. ඉතින් මම ඒක ක්ලික් කරගන්නවා. ඔන්න මේ විදිහට password කියන එක ක්ලික් කරගත්තට පස්සේ add කියලා බටන් එකක් තියෙනවා. මෙන්න මේ add කියන බටන් එක එකපාරට ක්ලික් කරගත්තාට පස්සේ ඔයාලට මේ විදිහට pop-up window එක බලා ගන්න පුළුවන් වෙනවා. මෙතනින් තමයි ඔයාගේ පාස්වර්ඩ් එක ඇතුළත් කරගන්න පුළුවන්. new password කියන දන මේකට දාන්න බලාපොරොත්තු වෙන පාස්වර්ඩ් එක ටයිප් කරගන්න. මම මෙතන දානවා 1 2 3 4 5 6 කියලා. ඒ වගේ ටයිප් කරපු ඒක හරිද කියලා මෙතන තියෙන icon එක ටච් කරලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ confirm password කියන තැන ඔයා ඉස්සෙල්ලා new password කියන තැන ලබා දුන්න password එක මෙතනට ඇතුළත් කරගන්න ඕනේ. ටයිප් කරෝ එක හරිද කියලා බලා ගන්න. මෙතනදී icon එකෙන් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ යටම තියෙන password hint කියන්නේ ඔයාට මේ password එක කොයි වෙලාවක හරි අමතක වුණොත් ඒක මතක් වෙන්න දෙන මොකක් හරි hint එකක්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මම මෙතනට මට මේ password එක අමතක වුණොත් මතක් වෙන්න පොඩි hint එකක් දෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේ යට තියෙන next කියන icon එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන තියෙන finish කියන බටන් එක ක්ලික් කරගන්න.
ඊට පස්සේ බලා ගන්න ඕන මේ විදිහට පාස්වර්ඩ් එක වෙනස් වෙන්න පටන් ගත්තා කියලා. දැන් අපි බලමු මැෂින් එක ලොක් කරලා පාස්වර්ඩ් එක ඉල්ලනවාද කියලා. ඔයාලා Windows icon එක ක්ලික් කරලා මෙතන මේ power button එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙතන උඩින් තියෙන lock කියන බටන් එක ක්ලික් කරගන්න. දැන් ඔයාලට පේනවා ඇති මම PC එකේ lock screen එකට අරන් ගියා. දැන් ඔයාලා තන දීපු password එක මෙතන හරියට අතුලක් කරන්න. දැන් අපි බලන්න යන්නේ කොහොමද පාස්වර්ඩ් එකක් තියෙන කෙනෙක් නම් කොහොමද පාස්වර්ඩ් එක වෙනස් කරගන්නේ කියලා. ඉතින් ඒකටත් අපිට පුළුවන් change password කියලා මෙතන search bar එකේ type කරගන්න. හරි යාළුවනේ ඉස්සල්ලාම වගේ මේ විදිහට යතුරු icon එකක් එනවා change password කියලා. මේක ක්ලික් කරගත්තම කලින් වගේම setting වල setting වල කලින් හිටිය තැනට එක් කරගෙන යනවා. ඉතින් මෙතන ඔයාලට ආයෙත් කරන්න තියෙන්නේ මෙතන password කියන තැන ක්ලික් කරගන්න. හරි යාළුවනේ දැන් ඔයාලට තියෙනවා ඉස්සල්ලා ඔයාලට දැන් තිබ්බේ add කියලා බටන් එක. දැන් ඒක change විදියට වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා password එක දැම්මනේ. ඒ දැම්ම password එක වෙනස් කරගන්න ඕනනම් තමයි මෙන්න මේ change කියන බටන් එක ක්ලික් කරන්න. දැන් මම change කියන බටන් එක ක්ලික් කරගන්නවා. හරි ඔයාලා මෙතන ඔයාලා කලින් දුන්න password එක මෙතන මෙතනට. ඒ කියන්නේ ඔයාලා කලින් ඉතින් දාලා තිබ්බ password එක මම ඉස්සෙල්ලා දාලා තිබ්බ password එක 1 2 3 4 5 6 කියලා. ඔයාලට ඒක හරිද කියලා බලන්න පුළුවන් මෙතන තියෙන icon එකේ. හරි යාළුවනේ ඔයාලා ආයෙත් ඊට පස්සේ මේ විදිහට pop-up window එක බලා ගන්න පුළුවන්. අන්න මෙතනට ආයෙත් අලුතෙන් දාන්න ඉන්න password එක මෙතන type කරගන්න. confirm password කියන දේ උඩින් දෙන password එක මම ආයෙත් අතුලක් කරගන්න. හරි ඊළඟට ඊට පස්සේ මෙතන මේ next කියන එක ක්ලික් කරලා මෙතන මේක finish කරගන්න. හරි ඔයාලට මෙන්න මේ විදිහට ඔයාගේ password එක change කරගන්න. ඉතින් ගොඩක් ස්තුතියි වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට. මේ වගේ වීඩියෝ තවත් බලන්න කැමති නම් channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් මන්ට හමු වෙමු.